අඩි 300ක ප්‍රපාතයකින් ඇදවැටි එක් දරු පියාමරුට අයගම ආරණ්‍ය සේනාසනයෙන් ඇසුණු ශෝකී පුවතක්. ජීවිතය කියන්නේ හරිම අනිත්‍ය දෙයක්. උදෑසන අවදි වී දවසේ වැඩ කටයුතු සඳහා පිටව යන අයෙක් නැවත නිවසට පැමිණෙන්නේ නිරුපද්‍රිතවද යන්න ස්ථිරවම කිව හැක්කේ කාටද? ඉකුත් 15 වෙනිදා අයගම ඉන්දොලවත්ත ප්‍රදේශයෙන් වාර්තා වූයේ එවැනිම අවාසනාවන්ත සහ සංවේදී පුවතක්. ග්‍රාමීය සංසුන් බවත් පරිසරයේ මනරම් බවත් පිරි අයගම ඉන්දොලවත්ත ප්‍රදේශයේ පිහිටි ආරණ්‍ය සේනාසනය ශාන්ත වටපිටාවකින් හෙබි පුදමිමකි. සිතට සහනය පතන භාවනානුයෝගී හිමිවරුන් වැඩවසන මෙවැනි පරිසරයක අඩි 300ක පමණ තද බෑවුන් සහිත ප්‍රපාතාකාර ගල් තලාවක් පිහිටා තිබෙනවා. මෙම ස්ථානයේ අසලදී මොහොතක අතපසුවීමකින් හෝ අවාසනාවන්ත ලිස්සා යාමකින් එක්දරු පියකු අඩි 300ක පමණ ප්‍රපාතයකට ඇද වැටී තිබුණා. මෙලෙස ප්‍රපාතයෙන් පහළට ඇද වැටී ඇත්තේ අයගම දුම්බර පදිංචි 51 හැවිරිදි එක්දරු පියෙක්. සිදු අතිශය දරුණු අනතුරත් සමග එම ස්ථානයේදීම ඔහු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා. සිදුවීම සැලවීමත් සමග අයගම පොලිසිය මෙන්ම ප්‍රදේශවාසීන් එකතු වී මහත් වෙහෙසක් දරා ආඝාතයට වැටී තිබූ දේහය ගොඩ ගැනීමට කටයුතු කළා. ප්‍රපාතයේ පැවති දුෂ්කර භූමිභාගය නිසාම මෙම මෙහෙයුම සෑහෙන්න අභියෝගාත්මක එකක් වුණා. පුංචි පවුලක අනාගත බලාපොරොත්තු ආදරණීය බිරිඳගේ සහ කුඩා දරුවාගේ එකම සෙවණැල්ල මෙසේ එක නිමේෂයකින් අදුරු වී යාම මුළු මහත් ගම්මානයේම මහත් ශෝකයක ගිල්වා දැමීමට හේතු වුණා. කසාගලින් මතුවන කතා කරන පත්තරේ මෙවැනි තවත් කාලීන සිදුවීම් දැනගන්න අපි නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.